ඩයලොග්ස් යූස් කරනකොට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් අපි බලමු මොකද්ද මේ ක්‍රමය කොහොමද ෆ්‍රී ඩේටා ලබා ගන්න කියලා. ඉතින් වීඩියෝ ගන්න මොකද කරන්න ඕන? ඔය channel subscribe කරලා තියාගන්න. right now තවත් එකක් ගන්න අපි යමු වීඩියෝ එකට. හරියට ඉතින් ෆ්‍රී ඩේටා ලබා ගන්න මුලින්ම කරන්න ඕන ඔයාලගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලා කෝල් ගන්න ඇප් එකට ගිහිල්ලා ඔයාලගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න ඕන. right ඉතින් මම මෙන්න මෙතන වගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරගෙන #670 # කියලා ඩයල් කරලා ඔයාගේ ඩයල් සිම් එකෙන් කෝල් එකක් ගන්න ඕන. right ඉතින් මගේ ඩයල් සිම් එකෙන් කෝල් එක ගන්න. ඉතින් ඔයාලා තමයි ඩයල් සිම් එකෙන් මේ විදිහට කෝල් එක ගන්න ඕන. ඉතින් ඔයාලා ගත්ත පස්සේ ඔයාලා තමයි මේ වගේ ඔප්ෂන් එකකට එනවා. ඉතින් මෙතන අපිට තියෙන ඔයාලා බලන්න පුළුවන් අංක 4ට තියෙන ඔප්ෂන් එක. ඉතින් අපිට අංක 4 දීලා සෙට් කරගන්න ඕන. ඉතින් සෙට් කරලා පස්සේ ඔයාලට මෙන්න මේකෙදි GB 1.5ක data ලබා ගන්න ඕන. ඉතින් මේක කරන්න ඕන සිම් එක අරගෙන අලුතෙන් ඩයල් සිම් එක කරන් දවස් 14ක් ඇතුළත මෙන්න මේ වැඩේ කරන්න ඕන. එහෙනම් අලුත් සිම් එකකට විතරයි මේක වෙන්නේ. අලුත් සිම් එක මට මෙන්න මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන් GB 1.5ක free data ලබා ගැනීම කියලා තියෙනවා. ඉතින් දැන් මම මෙතන ඕකේ කියන තැන ටච් කරලා මෙන්න මේක ඕකේ දෙනවා. ඉතින් මගේ පාරන සිම් එක නිසා මට මේක ට්වීට් කරන්න බෑ. ඉතින් ඒ නිසා පොත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේකෙන් 1.5 GB data ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට ඉතින් අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද මේ free data ගන්න තියෙන්නේ කියලා. යාළුවනේ ඒකටත් ඔයාලා ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන #670 # කියලා ටයිප් කරලා අපි ඩයල් සිම් එක කෝල් කරන්න ඕනේ. ඉතින් දැන් මම මෙන්න මගේ ඩයල් සිම් එක කෝල් කරනවා. කෝල් එක right ඔසල් තියෙන අනු දෙක ඇතුලේ next option එකත් අනු දෙක සෙන්ඩ් කරගන්න ඕන. කඩම සෙන්ඩ් කරගන්න. ඉතින් මෙතන අපිට තියෙන්නේ අංක 7 දීලා සෙන්ඩ් කරගන්න. ඉතින් දැන් මම විදිහට මගේ අංක 7 දීලා සෙන්ඩ් කරගන්නවා. ඉතින් සෙන්ඩ් කරලා පස්සේ නැවත මේ වගේ ඔප්ෂන් එකකට එනවා. ඉතින් මෙතනදී මම අංක 1 දීලා සෙන්ඩ් කරගන්නවා. ඉතින් සෙන්ඩ් කරලා පස්සේ නැවත මෙන්න මේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතනදී ඔයාලට තියෙන අංක 1 දීලා මේක ඇක්ටිවේට් කරගන්න. ඉතින් දැන් මම මෙතනදී මේ විදිහට අංක 1 දීලා සෙන්ඩ් කරගන්නවා. ඉතින් අංක 1 දීලා සෙන්ඩ් කරලා පස්සේ නැවත මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙන්න මෙතන නැවතත් අංක 1 දීලා මෙතන සෙන්ඩ් කරනවා. එතකොට මේක කන්ෆර්ම් වෙනවා. ඉතින් මම සෙන්ඩ් කරලා කන්ෆර්ම් කරලා පස්සේ ඔයාලට පුළුවන් මේක සාර්ථකව ඇක්ටිවේට් කරගන්න. ඉතින් මම මේක මේ වෙනකොටත් ඇක්ටිවේට් කරලා තියෙන නිසා තමයි මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවේ. ඉතින් මේකේ මොකක්ද වෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා කාත් එක්ක හරි normal call එකක හිටියොත් විනාඩියක් කතා කරොත් එයත් එක්ක ඔයාලට MB එකක් free data ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයා විනාඩි 20ක් කාත් එක්ක හරි normal call එකක කතා කරලා හිටියොත් ඔයාලට MB 20ක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේකේ data ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අදිගෙන වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක යතුනා නම් අනිවාර්යෙන් ඔයාලට ලයික් කරන්න ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි channel එකත් කෙනෙක් නම් channel subscribe කරලා තියාගන්න. right නැති යාළුවනේ නැවත මේ වීඩියෝ එක හම්බෙන්නතුරු